ළමයි වලට කොහොමද ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? හුඟ දවසකින් තමයි මේ කතා කරන වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. Yellowish hair beauty product use කරන අය දන්නවා කොහොමද ඒ වගේ result එතකොට කොහොමද කලර් එක අප් වෙන්නේ මේ දේවල් දන්නවා. ඉතින් දන්නේ නැති අලුත් කට්ටිය ඉන්නවනේ. එයාට මට හිතුණා මේ පිළිබඳව පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මේ තියෙන්නේ අපේ night face cream එක. අපි day cream කරන්නේ නැහැ. night face cream එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ serum එක. එතකොට කෙනෙක්ට serum එක use කරලා pimple mark, pimple ඇස්සට කළු වීම මේ දේවල් වළක්ව ගන්න පුළුවන්. එතකොට face cream එකත් එක්ක serum එක use කරනවා නම් fast result එකක්, මාරම result එකක් ගන්න පුළුවන්. ඉතින් අර තඹු පිස් එකේ සුදක් එහෙම එන්නේ නැහැ. ලස්සන golden skin කලර් එකක් තමයි ඉන්නේ. මේ වෙදී Yellowish hair beauty කියන brand එක product එක ගොඩාක් අය use කරනවා. එයාලා කොහොමද දන්නවා කොහොමද මේකේ result එක එන්නේ කියලා. ඒ කියන්නේ ගාපුවාම දවසින් දෙකෙන් එන්නේ නැහැ. කොහොම මේ cream එකේ අවසානයේ අද තමයි ලස්සන මම අර මේ සුදු කලර් එකක් නෙමෙයි එන්නේ ලස්සනම ලස්සන yellowish කලර් එකක් එන්නේ golden. ඒ කියන්නේ දිස්නේ ගහන කලර් එකක් එන්නේ. ඒක use කරන අය දන්නවා අපේ cream use කරන අය දන්නවා කොහොමද එන කලර් එක කියලා. ඉතින් ඔයාලට ඉක්මනට result එක ගන්න ඕන මේ දෙකම use කරන්න පුළුවන්. night එකට use කරන්නේ ඉස්සෙල්ලාම alpha beauty serum එක use කරලා විනාඩි 10ක් ඉඳලා ඒකට උඩින් face cream එක apply කරන්න ඕනේ. ඉතින් මේ ලස්සන golden කලර් එකක් එන්නේ. මම හැමදාම කියනවා වගේ අර සුදු කලර් එකක් ගන්න ඕන නම් අපේ cream use කරන්න එපා. තව දෙයක් කියන්න ඕනේ. රිටර්න් කරන්න එපා ළමයි ඕඩර්. එහෙම වුණොත් මම කලින් ඉඳන් කියනවා රිටර්න් කරන අයගේ ඩීටේල්ස් ඔක්කොම මම YouTube එකේ අප්ලෝඩ් කරනවා. මොකද මම එහෙම කරන්නේ තව බිස්නස් කරන අයට ඒක ගොඩක් පහසු වෙන්න පුළුවන්. මොකද අපේ බිස්නස් නෙමෙයි ස්මෝල් බිස්නස් කියමුකෝ. ස්මෝල් බිස්නස් කරන අයට ඒ වගේ රිටර්න් කරපුවාම ලොකු පාඩුවක් වෙනවා. ඉතින් ඔයාලට ඕනම නම් විතරක් ඕඩර් දාන්න. මට එන්න තියෙනවා රිටර්න් පාර්සල් වගේ මම ආපුවාම අනිවාර්යෙන්ම ඔයාලට ඒව පෙන්නන්නම්. මොකද මම ඔයාලට ආවම ඒව පෙන්නන්නම්. මොකද මේ එහෙම කරන්න එපා. Tamanට දෙයක් ඕනම නම් විතරක් ඕඩර් කරන්න. වෙනස් වෙන සුළු හිතක් තියෙනවා නම් ඕඩර් කරන්න එපා. ඒවලට මම ගන්නවාම කියලා හිතාගෙන ඩිලිවරි එකෙන් කතා කරාට පස්සේ නෑ මට ඒක ඕනේ නැහැ කියලා ඒ ඩිලිවරි එකේ කට්ටියවත් මේ එහාට මෙයාට කෝල් කරලා මේක හෙට ගන්නම් අද ගන්නම් කියලා එහෙම කරන්න එපා. ඕනේ නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක ගන්න එපා. තව දෙයක් තමයි කස්ටමර්ස්ලා පටලගෙන තියෙනවා. මෙන්න මේ ෆේස් ක්‍රීම් එක ළමයි මාසයක් යූස් කරන එක. එතකොට එකම ෆේස් ක්‍රීම් එක සයිස් 3කින් තියෙනවා. මාසයක්, මාස දෙකක්, මාස දෙකමාරක්. ඉතින් ඒ දේවල් පටලගෙන මාත් එක්ක ආගියු කරන්න එන්න එපා ළමයි. එහෙම වුණොත් මේ මම යාළුවට ක්‍රීම් සේල් කරන්නේ නැහැ. මොකද මම කැමති නැහැ පොඩ්ඩක් ඇත්තට රණ්ඩු වෙන කස්ටමර්ස්ලාත් එක්ක ගණන් දෙනු කරන්න. ඒ නිසා මේ මම මගේ පාඩු බිස්නස් එක කරන් යන්නේ. ඒ නිසා මේ එහෙම අයට මම ක්‍රීම් සේල් කරන්නේ නැහැ. ඒ නිසා හොඳට හිතලා බලලා දැන් මම ක්‍රීම් එකේ ගාණ අහපුවාම මම ඩීටේල්ස් ඔක්කොම යවනවා. ඩීටේල්ස් මම ඔක්කොම දෙනවා. ඊට අමතරව ඔයාලා ෆේස් ක්‍රීම් එකක් හරි මොකක් හරි අපේ ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නවා නම් ඊට කලින් බ්ලීචින් ක්‍රීම් එකක් හරි මොනවා හරි ක්‍රීම් එකක් යූස් කරලා ඔයාලගේ බ්ලීචින් ආසාදනය එතකොට මොකක් හරි ඉෆෙක්ට් එකක් එහෙම පිම්පල් මාක් ඒවා තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒකට විසඳුමක් කියන්නේ. මොකද සාමාන්‍යයෙන් ක්‍රීම් එකක් යූස් කරලා මූණ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒක නවත්තපු ගමන් මේ ක්‍රීම් වලට යන්න බෑ. අඩුම මාසයක්වත් ඉන්න ඕනේ ඇලෝවෙරා ජෙල් එතකොට අයිස් කියුබ් ට්‍රීට්මන්ට් කරලා එන්න එහෙම කරලා ටික කාලයක් ඉන්න ඕනේ තව ක්‍රීම් එකකට යන්න. ඒ කිසිම දෙයක් කියන්නේ නැතුව අපේ ක්‍රීම් එක මේක දැන් ඔයාලා ගන්න ක්‍රීම් එක අද නවත්තලා හෙට තව ක්‍රීම් එකක් ඕඩර් කරලා එහෙම ගන්න එපා. මූණ ගන්න දෙයක් නැති වෙයි. ඒ නිසා ඔයාලට තියෙන ප්‍රශ්න මාත් එක්ක ඕන වෙලාවක කතා කරන්න. 100 වතාවක් ඒ ප්‍රශ්න මාත් එක්ක කතා කරන් මම ඒවට උත්තර දෙනවා. අනිත් එක තව දෙයක් තමයි දැන් ක්‍රීම් එකේ ප්‍රයිස් එක මම දැන් ඔක්කොම ඩීටේල්ස් එවනවානේ. එතකොට කස්ටමර් කෙනෙක් අපිට මැසේජ් එකක් දාපුවම අපි ඒකේ අපේ ප්‍රොඩක්ට් වල ඩීටේල්ස් ඔක්කොම යවනවා. ප්‍රයිස් ලිස්ට් එකකුත් යවනවා. එතකොට ඒක හොඳට කියවන්න. සමහරක් අය කියවන්නේ නැතුව ආයෙ ප්‍රයිස් කීයද කියලා අහනවා. මොකද WhatsApp එකේ එක්කෙනෙක්ගේ මැසේජ් විතරක් නෙමෙයි තියෙන්නේ. ගොඩාක් අයගේ මැසේජ් තියෙනවා. ඉතින් එකින් එකට අපි රිප්ලයි කරගෙන යනවා. අපේ පහසු වෙනුවෙන් තමයි ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් ලිස්ට් එකක් හදලා අපි දාන්නේ. ඒක හොඳට ඔයාලා කියවන්න. අනිත් එක තව දෙයක් තමයි ගොඩක් කට්ටිය අහනවා දැන් ක්‍රීම් එක යූස් කරලා නැවතුවම හිටියට වඩා කළු වෙනවද? එහෙම කළු වීමක් වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ පාට එනවා. මොකද ක්‍රීම් එකකින් ගන්න කලයක මුළු ජීවිත කාලෙම තියාගන්න බෑ. ඔයාලට එහෙම තියාගන්න ඕන නම් මේන්ටේන් එකක් කරගෙන යන්න පුළුවන්. අනිත් එක තව දෙයක් තමයි මේ බලලා මගේ කුණ්ඩේ ඔයාලා දන්නවනේ YouTube channel එක කරන්න ගත්තී මුල් කාලේ මගේ කුණ්ඩේ මෙන්න මේ හරියට තිබ්බේ. ඉතින් අපේ රෝස්මෙරි hair oil එක යූස් කරන අය දන්නවා රිසල්ට් කොහොමද කියලා යූස් කරලා බලන්න අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් අතට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම thank you so much. Bye bye.